කාල්වරයි නැංගුරන්ලා තිබිදී අවාසනාවන්ත විදිහට සුනාමියට අහුලා විනාශ වෙනවා. මේ නෞකා ප්‍රධාන යන්ත්‍ර හතරක් වෙනවා. හතරෙන් එකකින් එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ එන්ජින් එකේ පිස්ටන් 12ක් තියෙනවා. මේ පිස්ටන් 12 V අකුරේ හැටියට ගමන් කරන නිසා අපි මේකට කියනවා V type කියලා. මෙන්න මේ දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනත් රටකින් නෞකාව ගෙනවා. ශ්‍රී ලංකා නාවික නෞකා පරක්කම් බාහුමන මෙන් අධිකාරියටපත් කළා. දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහළ යටියේ රාජකාරී යොදවා තිනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා නාවික හමුදාවට පරක්කම් බාහුව කියන නෞකාවක් තියෙනවා. මෙන්න මේ තියෙන ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍රවීක නෞකාව. මෙන්න මේ ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍රවීක නෞකාව වල CCC නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒකට හේතුව තමයි කාන්තාවක් නමින් තිබිච්ච එකම එක නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙන්න මේ සමුද්‍රවීක නෞකාව විතරයි. ඒකට අංකාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මෙතනට සෝවියට් රුසියාවෙන් තෑග්ගක් විදිහට තමයි මෙන්න මේ නෞකාව අපිට හම්බුනේ. ඒතර මේ නෞකාවේ විශේෂත්වය මේ නෞකාව පිස්ටන් තුනක් මේ එන්ජින් තුනක් තියෙනවා. එන්ජින් තුනක් තිබුණාට මෙන්න මෙයාගේ ස්පීඩ් එක වැඩි. නොට් 40ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. නොට් 100ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව තමයි ඒක නෞකාවට තියෙන්නේ. නොට්ස් එකක් තියෙන එක තේරෙනවද? නෑ. නොට්ස් එකක් තියෙන එක තේරෙන්නේ නැහැ. ඒක මම හොඳ ආකාරව දන්නවා. නොට්ස් එකක් ඇතුලේ තියෙන මීටර 1852. පැහැදිලිද? ඒතර 1852 40ක් තමයි මෙන්න මේ ගමන් කරන්නේ මේ ස්පීඩ් එක. ඒතර මේක පැයට කැල්කියුලේට් කරලා පැයට කිලෝමීටර වලට හැදුවා. සාමාන්‍ය පැයට කිලෝමීටර 75 කට වේගකින් මෙයා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඒතකොට මෙන්න මේ නෞකාවේ විශේෂත්වය මම කිව්වා මෙයා ස්පීඩ් එකේ ගමන් කරනවා. ස්පීඩ් එකේ ගමන් කරන්නේ මෙන්න මේ එන්ජින් එකේ වටේට පිස්ටන් 56ක් තියෙනවා. මේ පිස්ටන් 56ක් තියෙන හින්දා මේක එන්ජින් එක වටේටම තියෙන අපි මේකට කියනවා රොටරි ටයිප් කියලා. එතකොට තමයි මෙන්න මේකට අධික මේක ස්පීඩ් එකේ ගමන් කරන්න ප්‍රධානම හේතුවක්. ඒ වගේම තමයි මෙයාට අධික ෆියුල් කොස්ට් එකක් යනවා. ඒ වගේම මේ රෂියන් එකේ තමයි මේ කෑලි තියෙන එක නිසා රෂියාවෙන් මේ ලංකාවට කෑලි ගෙනින්නේ හැකියාවක් උන්නේ. දැන් මේ රෂියාවෙත් මේ කෝල් කරාට පස්සේ මේවට කෑලි නැති හින්දා මේ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මේ වෙනකොට ඉවත් කළා දාලා තියෙනවා. පැහැදිලි? මේක ප්‍රදර්ශනය කරන හේතුවක් තමයි මෙන්න මේක චාකෝල් ආදාරයෙන් ඉතන ගල්වතු ආදාරයෙන් තමයි කියාගෙන වාස්පීකරණය උපයෝගී කරගෙන. ලංකාවේ දැන් ට්‍රේන් ධාවනය කරන වාස්පීකරණය උපයෝගී කරගෙන ඒ වගේම වාස්පීකරණය උපයෝගී කරගෙන ඒකයි නෞකාවල එන්ජින් පව ධාවනය කරලා තියෙන්නේ. මෙතන බලන්න පැරණි AC ප්ලාන්ට් එකක්. අර මම කලින් කතා කරා ශ්‍රී ලංකා නාවික නෞකා සමුද්‍රවීකින් නෞකාව පිළිබඳ මෙන්න මේ සමුද්‍රවීකින් නෞකාවට AC සපෙන්න ප්‍රධාන මේ AC ප්ලාන්ට් එකයි මෙතන වලට බලා ගන්නපන් විතානු මේ දීප්‍රමාලේ වරය පාදේ කරන කාලේ මේ කම්ප්ලෙක්ස් එකේ අක්කර 850ක් තියෙනවා. මේ අක්කර 850 තමයි ඔවුන්ගේ කර්මාන්තශාලා හොස්පිටල් ඒ වගේම නාවික රෝහල ඒ වගේම එයාලගේ පෙට්‍රෝලියම් සෙක් ඒ වගේම නොයෙකුත් තටාකාංග මේ සියලුම දේවල් තිබුණේ මේ අක්කර 850 තියෙන තමයි. ඒතකොට ඒ වගේ භාවිත කරලා ඉක්මනට වගේ තමයි කීපයක් මෙතනින් එහාට ඩිස්ප්ලේ කරන්නේ. මෙන්න මේ තියෙන පොටැටෝ ඩ්‍රයිව් මේ ෆොටෝ ඩ්‍රයිව් මැෂින් එකක් තමයි මෙන්න මෙතනින් වාඩ දැක බලා ගන්න හැකියාවල් ලැබෙන්නේ. මේක භාවිත කරද්දී ඔයාලා දන්නවා අද කාලේ Android තාක්ෂණයක් තියෙන. ඒක නිසා සෙනිකෝ ෆොටෝ එකක් ගන්න සෙනිකෝ print එකක් ගැනීම හැකියාව තියෙන. ඒ කාලේ අපි දැන් අපේ ෆොටෝ එකකට නිකන් ජලයේ දාලා හොදලා ක්ලිප් එකක් ගහලා එල්ලලා තියනවා ෆොටෝ එක අවුල තමයි ලබා ගන්න. ඒ වගේ කාලවල ෆොටෝ ගත්ත ෆොටෝස් ඡායාරූප ඩ්‍රයිව් කරගෙන ඉන්න සඳහා තමයි මෙන්න මේ මැෂින් එක උඹ භාවිත කරන්නේ. මෙතනින් වාඩ චේපින් මැෂින් එකක් දැක බලා ගැනීම හැකියාව ලැබෙනවා. යකඩ කපන්න කොටන්න මේ වගේ දේවල් වලට උඹේ කර්මාන්තශාලාවල මේ මැෂින් එක භාවිත කරනවා. මෙතන රාජකීය නාවික හමුදා කාලේ භාවිත කරන ඉන්ද මේ වතුර පොම්පයක් වාඩ දැක බලා ගැනීම හැකියාව ලැබෙනවා. ඔයාලගේ පෙට්‍රෝලියම් සෙඩ් එක තිබුණේ මේ තටාකම් ඇතුලේ කියලා මම වාඩ කිව්වා. මේ පෙට්‍රෝලියම් සෙඩ් එකේ ඩීසල් දැන් පෙට්‍රෝල් ගෙන් සඳහා භාවිත කරපු පම්ප් එකක් මෙතනින් වාඩ දැක බලා ගන්නපා. මේ තියෙන ෆියුල් ඉන්ජෙක්ටර් පම්ප් එකක්. මේකත් ඇවිල්ලා රාජකීය නාවික හමුදා කාලෙම තමයි ඕම් භාවිත කරලා තියෙන්නේ. මෙන්න මේක භාවිත කරලා තියෙනවා හයිඩ්‍රොලික් ලයින් වගේ දේවල්. ප්‍රෙෂර් කල්ලි කරලා එයාලා බලලා තියෙනවා ටෙස්ට් කරලා බලලා තියෙන ඒ ලයින් ලීක් වෙනවද මොනවද කියලා බලලා තියෙන සඳහා තමයි මේක ෆියුල් ඉන්ජෙක්ටර් පම්ප් එකක් භාවිත කරන්නේ. ඉතින් වාට ලුක්බොයි පම්ප් එකක් දැක බලා ගැනීම හැකියාව ලැබෙනවා. එයාලගේ සෙට් එකේම තමයි මේ ලුක්බොයි පම්ප් එකක් භාවිත කරන්නේ. අපිට මෙතෙන්ට ඕන විදිහට බෝතලේ තියලා මෙන්න මේකෙන් කරකවනකොට මේ විදිහට අර නෝමල් ගෙවල් වල තියෙන මේ පෙට්‍රෝලියම් සෙඩ් වල තියෙන වගේ ඒකෙන් බයි මෙහෙම ආව නැත්නම් මේ බෝතලේ ගත්තට පස්සේ ආයි මොනවා හරි ටිකක් බේරුවොත් එහෙම ඒක දිගේම ටැංකියට යන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් වාට දැක බලා ගන්නකම් IPC කියන යාත්‍රා වර්ගය. මේකට වෝටර් ජෙට් කියලා තියෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිත කරන මෙන්න මේ යාත්‍රා වර්ගය. IPC කියලා කියන්නේ ඉන්සර් පැටල් ක්‍රාෆ්ට් කියන එක. එතකොට මේ යාත්‍රාවේ තියෙන බකට් සිස්ටම් එකක් තියෙන මෙන්න මේ පිටිපස්සේ තියෙන වගේ විශාල පොපුලර් සිස්ටම් එකක් මේක නෑ. මේකේ බකට් සිස්ටම් එකක් තියෙන මෙන්න මේ කමිවා නෙවෙයි මේ හැමිල්ටන් කියන බකට් සිස්ටම් එක තමයි තියෙන්නේ. මෙතන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. මෙතනින් තමයි වතුර ටික ඇදලා ගන්නෙ. ඇදලාගෙන මෙන්න මේ කුඩා ඉම්පීලර් එකක් තියෙන මෙන්න මේ කුඩා පොපුලර් එකක් තමයි වේගෙන් කරකැවෙන්නේ. වේගෙන් කරකැවෙන මේ ඇදලා ගන්න වතුර ටික වේගෙන් ජෙට් සිස්ටම් එකට වේගෙන් පස්සට තල්ලු කරන අවස්ථාවේ තමයි මේ යාත්‍රාව ඉදිරියට ගමන් කරන්නේ. මෙතනින් වාට දැකබලා ගන්න මම වතුර ටික මෙහෙම ඇදලා ගන්නවා. මෙතන තියෙන ඉම්පීලර් එකක් තියෙන කුඩා පොපුලර් එකක් කරකැවෙන වේගෙන් පිටිපස්සට තල්ලු කරන අවස්ථාවේදී මේ යාත්‍රාව ඉදිරියට ගමන් කරනවා. මේ බකට් එක උස්සලා තිබිච්ච හින්දා තමයි මේ කියාවලිය මේ විදිහට සිදුවෙන්නේ. මේ බකට් එක පහත් කරලා පස්සේ මේ තල්ලු කරන වතුර පාර මේ බකට් එක ඇතුළට වැදිලා මෙන්න මේ කන්දකින් මේ පැත්තට ආයිමත් පුෂ් එකක් ලබා දෙනවා. මෙන්න මේ යාත්‍රාව යටට වතුර පාර. යාත්‍රාව යටට වතුර පාර ලබා දීමේදී ආයිම මෙයා ස්ටන් මූවමන්ට් එකක් කරනවා. ඒ කියන්නේ පිටිපස්සට ගමන් කරන්නේ අන්‍ය අවස්ථාවේදී පමණයි. මෙතනින් උඩට දැක බලා ගන්නකොට රාජකීය නාවික හමුදා කාලේ භාවිත කරන ස්ටෙන්සිල් අයිටම් එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. A to Z ෆොන්ට් එක තියෙන ලොකු සහ පොඩි බිංදුව ඉන්න 9 දක්වා ලොකු සහ පොඩි ඉලක්කම් මෙතනින් උඩට දැක බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. අපිට යකඩ ප්ලේට් එක නාම ප්ලේට් එක මොකක්ද සටහන් කරගෙන ඉන්න අවශ්‍ය නම් මේ ප්ලේට් එක මෙතනින් තියලා අපිට අවශ්‍ය කරන අප්ලෝඩ් මෙන්න මේ විදිහට ලියනකොට මෙතන තියෙන ප්ලේට් එකේ මේක සටහන් වෙලා තියෙන මේක මෝටරයක් ආධාරයෙන් තමයි රාජකීය නාවික හමුදා කාලේ මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතන ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිත කරන ඉලෙක්ට්‍රිකල් අයන් එකක් තමයි මෙන්න මේකේ ලොකු බෙසීට් කොට්ටුව තුවාදී දේවල් ඩ්‍රයි කර ගැනීම සඳහා සහ අයන් කර ගැනීම සඳහා තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රිකල් අයන් එක උන් භාවිත කරලා තියෙන්නේ. මෙතනින් මෙන්න මේ තියෙන්නේ මේක චීනත් කට්ටිය කියන ලෝහයෙන් තමයි ඒ කාලේ නිර්මාණය කරලා තියෙන්නේ. පේනවනේ සුද්ධගේ වැඩ.
මෙතනින් වාට දැක බලා ගන්න පුළුවන් හෑන්ඩ් ස්ටීමර් එකක්. අතේ ගෙන යහැකි බොයිලර් එකක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය සර්ජරි අයිටම්ස් ටික ඔක්කොම දාගෙන මෙන්න මේකට ඒ අයිටම් එක් ස්ථානයකට තවත් ස්ථානයකට ප්‍රවාහණය කරලා තියෙන මෙන්න මේ හෑන්ඩ් ස්ටීමර් එක උපයෝගී කරගෙන. මම ඒකට ඔයාලට කිව්වා ඔයාලගේ නාවික රෝහල තිබුණේ මේ තටාකගෙන තියෙයි කියලා. දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අපේ නාවික රෝහල තියෙන්නේ අන්නේ ස්ථානයෙන් තමයි. ඒ නාවික රෝහල තමයි අපි මොඩිෆිකේෂන් කරලා දැනට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නාවික රෝහලේ භාවිත කරන ඉක්මනට වර්ග තියෙන පැත්තයි මෙන්න මෙතනින් එහාට ඔයාලට බෙදස්සේ කරන්නේ. මේකේ ඒ නාවික රෝහලේ භාවිත කරන ඇලුමිනියම් ඩස්ට්බින් බකට් එකක් මෙතන කුඩා ස්ටීමර් එකක් ඔයාලට දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ ස්ටීමර් එක වුන් භාවිත කරන සල්ලි උපකරණ ජීවාණු වර්ණය කර ගැනීම සඳහා සල්ලි උපකරණ කියන්නේ ඔයාලා මොනවද කියලා දන්නවා. ඒ වගේ අයිටම් ටික ඔක්කොම මේකට දාලා ජීවාණු වර්ණය කරලා නැවතත් පරිහරණය කරන තියෙන මෙන්න මේ කුඩා ස්ටීමර් එක උපයෝගී කරගෙන මෙතනින් ඔයාලට විශාල ස්ටීමර් එකක් දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ ස්ටීමර් එක නම් භාවිත කරද්දී ඔවුන් ඉස්සර ඊටු පුද්ගලයන්ට ලාදුරු වසූරියා වගේ වෛරස් රෝග හැදිලා තිබුණා. අද කාලේ කොරෝනා වෛරස් එක වගේ තමයි ඒ කාලේ ලාදුරු වසූරියා කියන්නේ. මේ ලාදුරු වසූරියා හැදිච්ච පුද්ගලයන්ගේ කොට්ට මෙට්ට ඇඳ ඇතුළේ බෙසි පිවාදී දේවල් ජීවාණු වර්ණය කරගෙන තියෙන්නේ. මෙන්න මේ විශාල බොයිලර් උපයෝගී කරගෙන මේ බොයිලර් ක්‍රියාත්මක තියෙන ගල්ලඟුරු ආධාරයෙන් මෙන්න මේකට ගල්ලඟුරු දානවා. ගල්ලඟුරු වලින් ලැබෙන තාපයෙන් ජලය රත් වෙනවා. ජල වාෂ්ප බවට පත් වෙලා අnder නලයේ දිගේ ගිහලා මේකට දාලා තියෙන අයිටම් ටික ස්ටීම් වෙලා තියෙනවා. මෙතනින් වාට දැක බලා ගන්නපන් ඒ නාමික රෝහලේ භාවිත කරන සුදියකට සිංක් එකක් තමයි මෙතනින් වාට දැක බලා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් සියුම් දැන බොහොම ස්තුතියි. ඔන්න වේගෙන්ම කිව්වා.